මෙත් මග සරසන කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම කුසල් ලැබේවා බුදුගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා කවදාවත්ම අපේ ජීවිතවලට හිතපු නැති දෙයක් එදා වුණා. මීට මාස 3කට කලින් අපේ පවුලේ ලස්සන මලක් සුරංගනා ලෝකෙට ගියා. එදා මට චූටි මල්ලි රෑ කෝල් කරලා කියද්දි මගේ මුළු ඇඟම පණ නැති වුණා. අපේ දසුව නැති වුණා අක්කේ කියලා. ඇත්තටම අපේ දසුව ඇක්සිඩන්ට් එකක් වෙලා සුරංගනා ලෝකෙට ගිහිල්ලා. ඒ වෙලාවේ මට මොකද වුනේ කියලාවත් මට හිතා ගන්න බැරි වුණා. අනේ ආරංචිය බොරු වුණා නම් කොච්චර දෙයක්ද කියලා හිතුණවාර අනන්තයි. නංගිගේ 3 මාස දානේ පින්කම තමයි මේ. ඇයි මිනිස්සු ඉක්මනින් අපේ මේ විදිහට ඈත් වෙන්නේ? මේ වගේ හොඳ මිනිස්සු එයා තාම චූටි. එයාගේ ජීවිතය එයා පටන් ගත්තා විතරයි. ඒත් ඇත්තටම හොඳ මිනිස්සු අපෙන් ඉක්මනින්ම දෙවියෝ ගන්නවා. ඒ ඇත්තටම සුරංගනා ලෝකෙට ගිහිල්ලා. නංගි ඔයාට කවමදාකවත් කිසිම ආත්මික මේ වගේ අක්කල් මරණයක් නම් වෙන්න එපා චූටි නංගි. ඔයාට නිවන් සුව ලැබෙන්න ඕනේ. මෙතනින් එහාට ඇත්තටම මට කතා කරගන්න ගොඩක් අමාරුයි. මොකද අපේ පවුලේ හිටපු ලස්සනම සුරංගනාවියක් තමයි අපිට නැති උනේ. ඉතින් මේ අපේ දසූ නංගිගේ 3 මාසේ පින්කම එයා ඇත්තටම හොඳ තැනක ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. එයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. මග සරසන කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම කුසල් ලැබේවා බුදුගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා මෙත් මග සරසන කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම කුසල් ලැබේවා බුදුගුණ පමණයි සදහම් වේ
මග වේරයි නිවන තැනේවා මෙත් මග සරසන කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම කුසල් ලැබේවා බුදුගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා මෙත් මග සරසන කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම කුසල් ලැබේවා බුදුගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා මෙත් මග සරසන කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම කුසල් ලැබේවා බුදුගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා කාලය එළඹ ඇත බෑතාව දුර යන්න අම්මයි තාත්තයි ඇයි කලබල වන්නේ දීගක යන්න නම් නෑ මගේ සිත දෙන්නේ සැමියෙකු පිළිබඳව නෑ මගේ සිත යන්නේ ගිහිගෙය ගිනි ගොඩකි එය කිව යුතු වන්නේ බින්දල නොපිනිස සසරේ ගැට ගසන බැමි යායුදු නියම මග දැනගෙන පෙරට යමි සසරෙහි ගමන යම් දවසක කරන නිමි සම්බුදු හිමිගේ සසුනේහි මම පැවිදි වෙමි
යන්න කම්සබ ආරෝතන දිවියට සැරසෙන්න හිසකේ කපා කාසියුරන් පොරවන්න අම්මේ ඉතින් ඒකට අවසර දෙන්න. එදා මේ සුභා කියනවා ආදරණීය අම්මේ මට සරණ පාවා ගන්නට බෑ. මට යෝග දිවියකට ඇතුළු වෙන්න පුළුවන් කමක් නැහැ. අම්මේ මම ආසයි සම්බුද්ධ ශාසනයේ මෙහෙණියක් වන්න. එක දියණියයි ඉන්නේ කොහොමද කැමැත්ත දෙන්නේ? දෙමව්පිය කොච්චර එපා කිව්වත් මේ සුභා තරුණියගේ සුභා දියණියගේ එල්ලී මහක දාන්න පුළුවන් කමක් නැහැ. ඇයට තිබුණු එකම බලාපොරොත්තුව පැවිදි වීම විතරයි. මේ ලස්සන සුභා පැවිදි වෙලා සංසාර ගමන නිම කරන්නටයි උත්සාහ දරන්නට දුනේ. මේ වෙලාවේ අම්මා කියනවා තාත්තා කියනවා මොනව කරන්නද? එහෙනම් ජේතවනාරාමේ දෙවුරන් වෙහෙරේ ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුහාමුදුරුව හමු වෙලා උපදෙස් ලබාගෙන මිහිණි සස්නේ පැවිදි වෙන්න එදා සුභාට ආදරණීය අම්මගෙන් තාත්තගෙන් පින්වත්නි අවසරයක් ලැබෙනවා. සුභා තරුණිය ඊටාම සතුටින් එදා ලෝතර බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට බුදුහාමුදුරුව හොයාගෙන දෙවුරම් මහා විහාරයට ගමන් කරනවා පින්නතුනි. සංගොන් පෙළ දෙවුරමේ දම් සභා මණ්ඩපේ ගොයොම් හිමි වඩිනතුරු සිටිනවා. ඇත් රජෙකු විලාසෙන් මගේ සම්බුදු පියා සාදුනාදය මැදින් වඩිනවා. සුභා තරුණිය එවිට සමිඳු පසු පස යමින් හිමිගේ සිරිපතුල් ළඟ වැටෙනවා. මගේ බුදු පියාණනි පැවිදිකම දුන මැනවි ගිහි ගෙදර ගිනි ගොඩකි තැවෙනවා. ගිහි ගෙදර ගිනි ගොඩකි තැවෙනවා. එවිට සම්බුදු පියා ප්‍රජාපති ගෝතමී රහත් මෙහෙණිය විගස කැඳවලා සුභාගේ නියම තතු අනුලෝම ප්‍රතිලෝම විලාසෙන් එකින් එක ගලපලා රූපයත් සාපයක් නොවෙයි එය පෙරපිනෙන් ලැබුණු සම්පතක් ලෙස සලකලා සුභාසිටු දියණියට පැවිදිකම දුන්සේක උතුම් කාචීවරෙන් සරසලා උතුම් කාචීවරෙන් සරසලා සුභාතරුණි තම
හිස මුඩු කෙරුවා උත්තම කාසියෝ රද ඇඟ දැරුවා බවුන් වඩා ලන්නට මුල පිරුවා මෙහෙනි සාස්න මල විකසිත කෙරුවා හිස් සල්ලාල තරුණයාගේ හදවත කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. මේ තරුණයාගේ දැස්සගෙන් කඳුළු කඩාගෙන වැටෙනවා. අයියෝ මම කරපු අපරාධයක මහත. මේ වෙලාවේ සුභාතෙරණිය තමන්ගේ නිල් පාට ඇසක් ගලවලා මෙන්න තියාගන්න, ඇස අරගෙන යන්න, ඔබ මගෙන් ඈත්වල යන්න කියලා ඇහැක් ගලවලා දුන්නා. කුමක්ද සිදුවන්නේ? මේ සුභාතෙරණියගේ අර ඇසින් පින්වත්නි රුහිරේ ගලාගෙන යනවා. නවතින්නේම නැහැ. මේ වෙලාවේ මේ තරුණයා සුභාතෙරණියගේ බුදුගුණ පමණයි සදහම් වේමා බුදුමග වේරයි නිවන තෙමීලා බුදුවත් පතලේ මග සරසන කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම කුසල් ලැබේවා බුදුගුණ පමණයි සදහම් වේමා බුදුමග වේරයි නිවන තැනේවා අපිත් ඇත්තටම දැක්කේ මේක ජීවිතේ පළවෙනි වතාවට. මම දැකලා නෑ මීට කලින් මෙහෙම දෙයක්. හෙවිසි කණ්ඩායමෙන් ලිස්ට් එකක් දෙනවා පැදුරක්, සුදු රෙද්දක්, පනාවක්, තව මොනවද නංගි කන්න කැමති කෑම වර්ග ටිකක්, කන්නාඩිය, පොල්, හාල්, බුලත් පුවක්, කාසි මොනවාද ඔන්නෝම ලිස්ට් එකක් දුන්නා. ආය නංගි අඳින්න කැමතිම ඇඳුම එතන තියලා එයාලා මොනවද කවි වගයක් එහෙම කියනවා. කියලා ඉවර වෙලා ඔතන තියෙන ඔය අනිත් බඩු ටික ඔක්කොම හෙවිසි කණ්ඩායම අරගෙන යනවා. නංගි අඳින්න ආසම ඇඳුම එතන ඉන්න අඳින්න පුළුවන් ගෑල් ළමයෙක්ට දෙන්න ඕනේ. මේකේ මම නම් දැකලා නෑ මීට කලින්. ඉතින් මටත් හිතුණා මේක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. මෙත් මග සරසන
කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම ඔයා නැති අඩුව නංගි අපිට හැමදාම දැනේ. ඔයාට නිවන් සුව ලැබේවා.